සුබ දවසක් ඒවා කියලා පිළිගන්න මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් යාළුවනේ මම අද ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් අවිලා තියෙන්නේ. ඔයාලා හැමෝම මගෙන් අහා හිටිය මෙන්න මේ විදිහේ DXLR කැම් එකකින් ගහපු natural couple photo shoot එකක් කොහොමද AI වලින් නිර්මාණය කරගන්නේ කියලා දෙන වීඩියෝ එකක් අරගෙන මේ වීඩියෝ එක කරනකම් ඔයාලා මා එක්ක කරන්දලා හිටියොත් ඔයාලට පුළුවන් සතයක්වත් වියදම් නොකර මෙන්න මේ විදිහේ ලස්සන photo shoot AI වලින් ඔයාලගේ අතින් නිර්මාණය කරගන්න. ඉතින් යාළුවනේ එහෙනම් අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමම මම subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරන්න. අපි බලමු කොහොමද ඔයාලගේ මේ විදිහේ ලස්සන ෆොටෝ ෂූට් එකකුත් AI වලින් නිර්මාණය කරගන්න කියලා. හරි යාළුවනේ මුලින්ම ඔයාලගේ ChatGPT එකට ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන ෆොටෝ ෂූට් එකේ prompt ටික නිර්මාණය කරගන්න ඕනේ. prompt ටික නිර්මාණය කරගන්න ඔයාලට පුළුවන් මෙතන typing bar එකට ගිහින් ඔයාගේ අදහස ඔයාලට ෆොටෝ එක නිර්මාණය වෙන්න ඕන විදිය පැහැදිලිව සිංහලෙන් මෙතෙන්ට දෙන්න ඕනේ. එතකොට අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ මේක DXLR කැම් එකකින් වදින්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඇඳුම් වල පාටවල් ඒ වගේම පිරිමි ළමයාගේ මූණ ගෑනු ළමයාගේ මූණ වෙනස් නොවි අපි දෙන ෆොටෝ එකේ විදිහටම තියෙන්න ඕනේ වගේ දේවල් අපි අනිවාර්යෙන් මෙතෙන්ට දෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම දීපු ඉල්ලීමට අදාළව prompt ටිකක් මෙන්න මෙතන ChatGPT එකකින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මම මෙන්න මේ prompt ටික පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම් ඔයාලට එතනින් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිය හදන විදිය ඔයාලට කියලා දෙන්නේ ඔයාලත් දැන් ඉගෙන ගන්න ඕනින් ඉඳා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ prompt එකක් copy කරගෙන ගිහින් Google Chrome එකට ගිහින් search bar එකේ search කරගන්න Gemini AI කියලා. Gemini AI site එක ඇතුළට ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔයාලා දකුණු පැත්තේ කෙළවරේ sign in button එක click කරලා ඔයාලගේ mail එක දීලා ඒකට log වෙන්න. log වෙලා මෙන්න මෙතෙන්ට අපි කොපි කරන් ආ prompt එක දීලා ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාලා ගැලරියේ තියෙන හොඳ පැහැදිලි කපල් ෆොටෝ එකක් මෙන්න මෙතෙන්ට දීලා send කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. චූටි වෙලාවල් load වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ලස්සන කපල් ෆොටෝ එකක AI generate එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලගේ ෆොටෝ ලස්සනට ඔයාලට නිර්මාණය කරගන්න අවස්ථාව මේකෙන් හම්බ වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා තිල්ලනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ගිහින් එන්නම් ඔයාලට. සුබ නව වසරක් වේවා.